සෞඛ්‍ය සහ ජනමාධ්‍ය මන්ත්‍රී ගරු නලින්ද ජයතිස්ස අසුන් ගන්න ගරු කතානායකතුමනි, ජාතික වශයෙන්ුත් ජාත්‍යන්තර වශයෙන්ුත් සැලකිය යුතු සංවාදයක් ඇති වී තිබෙන බටලන්ද නිවාස යෝජනා ක්‍රමේ නීති විරෝධී රැඳවුම් ස්ථාන හා වදකාගාර පිහිටුවා පවත්වාගෙන යාම පිළිබඳ පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව පිළිබඳව ජනාධිපතිතුමා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ ස්ථාවරය ප්‍රකාශ කිරීමට අවස්ථාවක් ලබා දීම පිළිබඳව ඔබතුමාට ස්තුතිවන්ත වෙමි. 1977 දී 6/5ක බහුතර බලයක් සහිත බලයට පත් වූ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ජනමත විචාරණයකින් තොරවම විධායක ජනාධිපති ක්‍රමය ස්ථාපිත කළ බවත් බලයට පත් වූ 1977 වසරේ ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට හා විරුද්ධ දේශපාලන පක්ෂ සමාජිකයන්ට එරෙහිව දැවැන්ත ප්‍රචණ්ඩත්වයක් මුදාහල බවත් බලය ලබාගෙන වසරක් ගතවනවා සමගම 1978 දී ත්‍රස්තවාදය මර්ධනය කිරීමේ පනත් වැනි අතිමර්ධනකාරී පනත් ගෙනවිත් ප්‍රජාතන්ත්‍ර විරෝධී නීති ක්‍රියාවට නැගීම ආරම්භ කළ බවත් 1980 දී වෘත්තීය අරගලයක් කළ රාජ්‍ය සේවකයන් ලක්ෂයකගේ රැකියා අහෝසි කළ බවත් 1981 දී යාපනයේ පැවති සංවර්ධන සභා ඡන්දය අමුවේ මංකොල්ල කෑ බවත් එහිම ප්‍රතිඵලයක් ලෙස යාපනයේ පුස්තකාලයට ගිනි තබා විනාශ කළ බවත් නිසි කලට පැවැත්විය යුතු පාර්ලිමේන්තු මැතිවරණය නොපවත්වා ජනමත විචාරණයක් නමින් ලංකා ඉතිහාසයේ දූෂිතම මැතිවරණය ලෙස මැතිවරණ නිලධාරීන් විසින්ම වාර්තා කරන ලද ජනමත විචාරණ මංකොල්ලයක් හරහා පාර්ලිමේන්තුවේ බලය පැහැරගෙන තවත් අවුරුදු 6කට නීති විරෝධීව දික් කරගත් බවත් මෙරට ප්‍රජාතන්ත්‍රවාදී වෘත්තීය සමිති ජනමාධ්‍යවේදීන් ශිෂ්‍ය සංගම් සාහිත්‍යවේදීන් ආගමික නායකයන් මර්ධනය කරමින් පැමිණ 1983 කළු ජූලියේ දෙමළ ජනතාවට එරෙහි ජාතිවාදී සංහාරයක් එවකට පැවති ආණ්ඩුවේ නායකත්වයේම මෙහෙයවා රටක දශක 3ක් සිවිල් යුද්ධයකට ඇද දැමූ බවත් එවක එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ අමතවරු විසින්ම සිදු කරන ලද කළු ජූලියම යොදාගෙන ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු වාමාංශික පක්ෂ කිහිපයක් තහනම් කර ඒවායේ අයිතිවාසිකම් උල්ලංඝනය කර ජනමත විචාරණ මංකොල්ලයට එරෙහි ජනතා විමුක්තියේ නායක රෝහණ විජේවීර සහෝදරයා විසින් ගොනු කර තිබූ පෙත්සම නිෂ්ප්‍රභාවන පරිදි කටයුතු කළ බවත් 1983 ආරම්භ කරන ලද නීති විරෝධී ප්‍රජාතන්ත්‍ර විරෝධී මර්ධනකාරී පාලනය ක්‍රමයෙන් රාජ්‍ය ත්‍රස්තවාදය එකම පාලන ක්‍රමය බවට පත් කරගත් මිනිමරු ඒකාධිපති පාලනයක් ලෙස කටයුතු කළ බවත් එවකට සිටි පාලකයන් විසින් කෙතරම් තදින් වලලා දමනට උත්සාහ කළ කෙතරම් තදින් ඉතිහාසය විකෘති කර ලියා තිබුණ ජනතාව විසින් ජනතාවගේ ඉතිහාසය ලිවීම ආරම්භ කර ඇති යුගයක් පසුගිය සැප්තැම්බර් 21 වෙනිදායෙන් පසු උදා වී තිබෙන බව ඔබතුමා හොඳින් දන්නා කරුණකි. එම ඒකාධිපති භීෂණකාරී 1987 1990 සිවිල් යුද වකවානුවේ එම ආණ්ඩුවේ මැදිහත් වීමෙන් කරන ලද දහසකුත් එකක් අපරාධ අතරින් බටලන්දේ පවත්වාගෙන ලද මහා පරිමාණ ඝාතකාගාරයක් පිළිබඳ සිදු කරන ලද ජනාධිපති කොමිෂන් වාර්තාව පිළිබඳව මේ වෙන විට ජාතික හා ජාත්‍යන්තර උනන්දුවක් ඇති වී තිබේ. ගරු කතානායකතුමනි, 1977 1994 දක්වා පැවති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පරාජයට පත් කර 1994 දී සිදු වූ ආණ්ඩු පෙරළියේ සාරය වූයේ මෙම නීති විරෝධී ප්‍රජාතන්ත්‍ර විරෝධී ඒකාධිපති භීෂණකාරී පාලනය බිඳ දමා එම 17 වසරක සාපේට එරෙහිව යලි ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමයි. එම 17 වසරක අඳුරු යුගය තුළ රාජතස්වාදය විසින් මරා දමන ලද දසදහස් ගණන් ජනතාවට යුක්ති ඉටු කිරීමයි. සූරියකන්ද වැනි සමූහ මිනිවලවල් පිළිබඳවද බටලන්ද ආදී වදකාගාර පිළිබඳවද එවකට සිටි නායකයන් ඒ ස්ථානවලටම ගොස් හිරිදරව් කිරීමේදී ජනතාව බලාපොරොත්තු වූයේ එම යුක්ති ඉටු කර ගැනීමයි. තම ආදරණීයන්ට සිදු වූයේ කුමක්ද යන්න දැන ගැනීමයි. එම ඝාතකයන් නීතිය හමුවට පැමිණවීමයි. එම ක්‍රූර පාදඩ දේශපාලන සංස්කෘතිය සදහටම අවසන් කිරීමයි. ඒ අනුව 1995 සැප්තැම්බර් මාස 21 වන දින 1948 අංක 14 දරන පරීක්ෂණ කොමිෂන් සභා පනතේ දෙවන වගන්තිය ප්‍රකාරවද නැවතත් 1995 දෙසැම්බර් මාස 15 වන දින නව අධිකාරී පත්‍රයක් මගින්ද 1995 දෙසැම්බර් මාස 19 වන දින අංක 902 ස්ට්‍රෝක් 8 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින්ද මෙම බටලන්ද නිවාස යෝජනා ක්‍රමේ නීති විරෝධී රැඳවුම් ස්ථාන හා වදකාගාර පිහිටුවා පවත්වාගෙන යාම පිළිබඳ පරීක්ෂණ කොමිෂන් සභාව එවකට ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ නියෝගයකින් ස්ථාපිත කෙරිණි. කොමිසමේ කාල සීමාව වරින් වර දීර්ඝ කිරීමෙන් පසුව එහි අවසන් වාර්තාව 1998 මැයි මාස 21 වෙනිදා එම කොමිෂන් සභාවේ ලේකම් ජී.කේ.ජී. පෙරේරා මහතා විසින් ජනාධිපති ලේකම්වරයා අමතා යවා තිබෙන මෙම ලිපියෙන් සනාථ වේ. උපුටා ගැනීම. ජනාධිපති ලේකම් බටලන්ද පරීක්ෂණ කොමිෂන් සභාවට අදාළ ලිපිගොනු හා ලේඛන යනාදී ජාතික ලේඛන ආරක්ෂක දෙපාර්තමේන්තුවට බාර දී. මෙම ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ පිටපතක්ද ඇතුළුව අදාළ ලිපිගොනු හා ලේඛන යනාදී 1998 මැයි මාස 20 වන දින ජාතික ලේඛන ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක වෙත මම විසින් බාර දෙන ලදී. එම බාර දීමේ ලයිස්තුවේ පිටපතක් හා ෆ්‍රැන්චයිස් ෆෝරමේ පිටපතක් අවශ්‍ය කටයුතු කිරීම සඳහා මේ සමග එවා ඇති බව කරුණාවෙන් දන්වමි. ජී.කේ.ජී. පෙරේරා ලේකම්
ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව. ගරු කතානායකතුමනි. මෙම වාර්තාව එයට පදනම් වූ පිටු දහස් කරනක සාක්ෂි සටහන්ද වැඩිපුර සමන්විත වී තිබෙන්නේ මෙම වදකාගාර තුළ අනන්ත වද වේදනා විඳි. එමෙන්ම තමා සාක්ෂි දෙන මොහොතේදී පවා එම වදකයන් බලවත් අනතුරුවල විරාජමානව සිටියේදී ඔවුන්ගේ පන්ති මිතුරන් පැහැදිලිවම එකී වදකයන් රකිමින් සිටියේදී දහස් ගණන් පුද්ගලයන් ජීවිත අනතුරු සහිතව සිටියද එම ජීවිත අනතුරු නොසලකමින් මෙම කොමිසමට පැමිණ සාක්ෂි දීමට ඉදිරිපත් වූ නිසා බව ඔබතුමා හොඳින් දනි. එමෙන්ම තම පියා පුතා සහෝදරයා සහෝදරිය සහාසික ලෙස පැහැරගෙන ගොස් දෙතිස් වදදී ඝාතනය කිරීමේ වේදනාව හදවත පතුලේ රඳවාගෙන එය සදහටම අමතක කිරීමේ අමාරු උත්සාහයක සිටි මනෝරාණී සරවණමුත්තු ඇතුළු දහස් ගණන් අම්මාවරු පියවරු දූ දරුවන් පෙම්වතුන් පෙම්වතියන් සොයුරු සොයුරියන් එම තුවාල නැවතත් පාරා ගනිමින් මෙම කොමිෂන් සභාව ඉදිරියට පැමිණ ක්ලාන්ත වී වැටෙමින් මෙම කොමිෂන් මගින් තම ආදරණීයන්ට යුක්ති ඉටුව යන විශ්වාසයෙන් යුතුව සාක්ෂි දුන් නිසා බව ඔබතුමා පිළිගනු ඇතැයි මම සිතමි. ඒ අනුව බටලන්ද කොමිෂන් සභාවේ අවසාන වාර්තාව 1998 මැයි මාස 22 වන දිනට පෙර දින එවකට ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියට කොමිෂන් සභාව මගින් බාර දී තිබිය යුතු බව පැහැදිලි වේ. එසේ වුවද ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවට පවා පිටපතක් යවා ඇති මෙම වාර්තාවේ පිටපතක් ඇය විසින් නීතිපතිවරයාට යොමු නොකළ හේතුව එවකට අපැහැදිලි වූ අද අහසසේ පැහැදිලි. එමෙන්ම වර්ෂ 2000 මාර්තු මාස 16 දින රජයේ මුද්‍රණාධිපති අමතමින් ජනාධිපති අතිරේක ලේකම් WJS කරුණාරත්න මහතා විසින්ම යවන ලද ලිපියකින් පැහැදිලි වන්නේ අතිගරු උපුටා ගැනීම. අතිගරු ජනාධිපතිතුමියගේ උපදෙස් පරිදි වාර්තාවේ සිංහල හා දෙමළ පරිවර්තන සැසි වාර්තාවක් ලෙස මුද්‍රණය කර ප්‍රසිද්ධ කිරීම සඳහා මේ සමග එවමි. සිංහල හා දමිළ පරිවර්තන අඩංගු ඩිස්කට් දෙක බැගින් 4ක් ඔබ වෙත එවා ඇත. වාර්තා මුද්‍රණය කර සිංහල පිටපත් 500ක් සහ දෙමළ පිටපත් 250ක් මාර්තු 27 දිනට ප්‍රථම මාවත එවන ලෙස කාරුණිකව දන්නමි. ගරු කතානායකතුමනි. නමුත් පුදුමයක මහත වන්නේ එම මුද්‍රිත වාර්තා 750න් එකක් හෝ නීතිපතිවරයාට යොමු කර නොමැති වීම. එම නිසා මෙම වාර්තාව කැඳ වූ අයම එමගින් නිර්දේශිත සැබෑ අපරාධකරුවන් දඬුවම් දීම හෝ ඒ සඳහන් වැදගත් නිර්දේශ ක්‍රියාත්මක නොකර එය මැතිවරණවලදී දේශපාලන පන්දුවක් ලෙස යොදාගත් බව පැහැදිලි. එමෙන්ම කොමිසමේ ප්‍රධාන චූදිතයා මෑතකදී අල් ජසීරාවට ප්‍රකාශ කළ පරිදි එය පාර්ලිමේන්තුවට හෝ ඉදිරිපත් කර නොමැත. ගරු කතානායකතුමනි. ජීවිත අනතුරු දරා ගනිමින් හදවතේ ගැඹුරුම තැන්වල පිහිටි තුවාල නැවතත් පාරා ගනිමින් සාක්ෂි දීමට පැමිණි දසදහස් ගණන් මිනිසුන්ගේ සහ ගැහැණුන්ගේ අතිශය සාධාරණ අභිලාෂයන් සහ ගැඹුරුතම මානුෂීය හැඟීම් පාවා දෙන ලද්දේ මරා දමන ලද්දේ පරිද්දෙන්. ගරු කතානායකතුමනි. 1980 සිට වසර 35ක්ද කොමිෂන් සභාව ආරම්භ වසර 30ක්ද කොමිෂන් සභාවේ වාර්තා නිකුත් කර වසර 25ක්ද ගත වී ඇති මොහොතක මාගේ පක්ෂය සහ කැබිනට් මණ්ඩලය විසින් මා වෙත පරපුරක හෘද සාක්ෂිය කැටි වී ඇති මෙම වාර්තාව පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කිරීමටත් ඒ ජනගත කිරීමටත් වගකීම පවරායි. අරගල කර පරපුරක කඳුළුත් ඔවුන් විඳි මහ පොළොව නුසූලන වද වේදනාවල ප්‍රමාණය හා සසඳද්දී ඒවාට අලගු තැබීමටවත් මෙම පිටු 208ක යුතු වාර්තාවට නොහැකි වෙන බව අපි දනිමු. මෙම වාර්තාව මරා දමන ලද යෞවනයන්ගේ හා ඔවුන්ගේ ආදරණීයන්ගේ වද වේදනාවන්ගෙන් හා සුසුම් වලින් අංශු මාත්‍රයක් නියෝජනය කරන වාර්තාවක් වුවද එය හැකිතරම් සාධාරණව සකස් කිරීමට දායක වූ කොමිෂන් සභාවේ සියලුම නිලධාරීන් හායට සහායක දුන් සියලු දෙනාටම ස්තුතිය පළ කිරීමට මේ අවස්ථාවක් කරගනිමි. එමෙන්ම ඉතිහාසයේ පොදු ජනතාවට එරෙහිව අපරාධ කර අයම එම පොදු ජනතාව මර්ධනයේ ධනයෙන් හා බලයෙන් යටකොට 35 වසරක් තම අපරාධ රකිමින් තමන්ට නීතියේ රැහැණින් ගැලවී යාමට හැකිවන පරිදි සියලු දේ සකස් කර ක්‍රියාත්මක කර තිබුණි. එහෙ 2024 සැප්තැම්බර් 21 වනදා සියවස් ගණනක් මෙරට පොදු ජනයා දුටු සිහිනය සැබෑවීමත් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේ අඳුරු ගබඩාවක සැඟවී තිබූ මෙම වාර්තාව වසර 25කට පසු අද හිරුවෙලිය දැක තිබේ. අපගේ මාතෘභූමියේ ආධ්‍යාත්මයේ ගැඹුරුම තැන්වල තැන්පත් වී ඇති සියවස් ගණනක් මෙරට පොදු ජනයා දුටු සීනය සැබෑ කිරීමේ අරමුණ දිනවීම වෙනුවෙන් මරණය වැළඳගත් විජේදාස් ලියනාර්චි සහෝදරයා ඇතුළු පරම්පරාවක දුක් වේදනා සහ ඔවුන්ගේ අරගලය පිළිබඳ මහත් බරකින් යුක් මෙම වාර්තාව දැන් මම පාර්ලිමේන්තුවේ සභාගත කර. ගරු කතානායකතුමනි. ඒ දකුණු ඇමරිකාවේ අන්දීස් ප්‍රදේශයේ අධිරාජ්‍ය විරෝධී ජාතික මුක්ති ව්‍යාපාරයේ නායකයෙකු වූ තුපක් අමාරු සිය හිස ගසන ගහලයන් ඉදිරියේ ප්‍රකාශ කළ පරිදිම I will return, I will be millions. මම නැවතෙමි. ඒ මාවෙනි මිලියන ගණනක් සමගින්. එම අවංක හා ප්‍රතිපත්තිගරුක මිනිසුන් හා ගැහැණුන් මරා දමා හරියටම පරම්පරාවකට පසු මිලියන ගණනක් ශ්‍රී ලාංකිකයන් එක් වී අපගේ අතීත පරම්පරාව ආරම්භ කළ සටනේ පළමු අදියර ජයග්‍රහණය කර ඇති නිසාවෙන්ම අද මෙරට ජනතාවටත් ලොවටමත්
දැනගැනීමට හැකිවෙන පරිදි මෙම වාර්තාව ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබී තිබේ. ගරු කතානායකතුමනි, මෙම වාර්තාව මාතෘභූමිය අයිතිය පැහැරගත් මව්බිමේ හිස ගැසීමට උත්සාහ කළ ගහලයන් පිළිබඳව උන්ගේ කූරත්වය පිළිබඳ වාර්තාවක් පමණක්ම නොවේ. මෙම වාර්තාව තම දේශපාලන උවමනා වෙනුවෙන් රටක් යුග ගණනාවක් මුළුල්ලේ විනාශ කරන ලද්දේ කෙසේද යන්න ඒ විනාශය හෙළිදරව් කිරීමට ප්‍රජාතන්ත්‍රවාදයේ වෙනුවෙන් ලැබුණු ජනවරමක් තම පන්ති මිතුරන් වෙනුවෙන් පාවා දෙන්නේ කෙසේද යන්නත් පිළිබඳව ජීවමාන සාක්ෂියක් දෙවේ. එමෙන්ම 25 වසරක් හිරුවැලිය පවා නොවැටෙන ගබඩාවක තිබූ වාර්තාවකට නීතියේ හා යුක්තියේ ආලෝකය ලැබීම තුලින් එම වාර්තාවේ නිර්දේශයන්ට සාධාරණත්වය ඉටු කරන්නේ කෙසේද යන්න පිළිබඳව අනාගත පරම්පරාවන්ට සාක්ෂියක් දෙවනු ඇතයි මම උදක්ම විශ්වාස කරමි. ගරු කතානායකතුමනි, 1989 දී රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු දසදහස් ගණන් සහෝදර සහෝදරියන් හිතවතුන් ඝාතනය කිරීමෙන් පසු මගේ මනසේ හා හදවතේ තැන්පත් වූ විශාල ගල් පර්වතයක් තරම් වූ බරක් තිබේ. එය මාගේ පමණක් නොව ලක්ෂ සංඛ්‍යාත අපපක්ෂයේ සමාජිකයන්ගේ හිතවතුන්ගේ පමණක් නොව ඉතිහාසයේ නිවැරදි පැත්තේ සිටින දසලක්ෂ සංඛ්‍යාත සාමාන්‍ය සාධාරණ ශ්‍රී ලාංකිකයන්ගේ හිත්වල තැන්පත් වූ විශාල බරක් බව මම දනිමි. 2024 සැප්තැම්බර් 21 එම ගල් පර්වතයේ බරින් සැලකිය යුතු කොටසක් අප සියලු දෙනා විසින්ම නිදහස් කරගෙන තිබේ. නමුත් ඒ බර සම්පූර්ණ නිදහස් කරගත හැක්කේ ඒ සාධාරණ පොදු ජන අරගලය වෙනුවෙන් දිවිදුන් සහ අනේකවිධ දුෂ්කරතාවයන්ට මුහුණ දුන් සෑම කෙනෙකුටම යුක්ති හා සාධාරණත්වය ඉටු කිරීමෙන් පමණි. ඒ කල හැක්කේ ජනමත විචාරණය නම් නීති විරෝධී ඡන්ද මංකොල්ලයකින් ශ්‍රී ලංකා රාජ්‍යයේ බලය පැහැරගෙන මුළු රටම එකම විශාල මහනුවරක් කළ බටලන්දේ ප්‍රධාන වදකයා ඇතුළු ප්‍රධාන අපරාධකරුවන්ට නීති මගින් කටයුතු කිරීමෙන්. එමෙන්ම 1987-1990 මහා සිවිල් යුද්ධයකට මැදි වී එහිදී විවිධ දේශපාලන පැතිගැනීමට සිදු වූ විවිධ දේශපාලන පක්ෂවලට සම්බන්ධ හා සම්බන්ධ නැති පොදු ජනතාව මේ මහා සිවිල් යුද්ධයේ මූල හේතුව තේරුම් කර දෙමින්ද පොදු ජනයා අතර දේශපාලන පක්ෂ ભેදයෙන් තොරව මාතෘභූමිය ගොඩනැගීමට මේ මොහොතේ ඇති වී තිබෙන පොදු උනන්දුව තවත් ශක්තිමත් වන පරිදි සංහිඳියාවේ හා සමාව දීමේ යෝධ දෑත් වලින් එම ගල් පර්වතය මාතෘභූමියේ හෘද සාක්ෂියෙන් බිමටගෙන මෙම මාතෘභූමිය සදාටම එම හෘද සාක්ෂි බරින් නිදහස් කිරීමෙන් එම නිසා මෙම මහා සංහාරයන්හි සැබෑ ඝාතකයන් නීති ඉදිරියට පැමිණීමටත් එම ඝාතකයන් තම බලය රැක ගැනීම උදෙසා කරන ලද නීති විරෝධී කුරුර දේශපාලන උපක්‍රම නිසා එම කාලයේදී විවිධ පැතිගැනීමට සිදු වූ පොදු ජනයා අතර සංහිඳියාව සහෝදරත්වය තව තවත් ශක්තිමත් කිරීමටත් නැවත කිසි දිනක අපගේ මාතෘභූමිය තුළ එවන් සාහසික යුගයක් ඇති නොවන පරිදි කටයුතු කිරීමත් අදිෂ්ඨාන කරගෙන මෙම බටලන්ද වාර්තාව පිළිබඳ කටයුතු කිරීමට ජනාධිපතිතුමා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබේ. ගරු කතානායකතුමනි, ඒ අනුව මෙම වාර්තා නීතිපතිවරයා වෙත යොමු කිරීමටත් දෙක මෙම කොමිෂන් සභා වාර්තා පිළිබඳව ඉදිරි කටයුතු කිරීම පිළිබඳ උපදෙස් යෝජනා කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් විශේෂ කමිටුවක් පත් කිරීමටත් තුන එමෙන්ම සුදුසු අවස්ථාවක මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ දින දෙකක විවාදයක් පැවැත්වීමටත් අපි බලාපොරොත්තු වෙමු. එමෙන්ම මෙම බටලන්ද කොමිෂන් වාර්තාවේ සිංහල දෙමළ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම මම විසින් පාර්ලිමේන්තුවේ සභාගත කරන මෙම වාර්තා මන්ත්‍රීවරුන්ගේ සහ පොදු ජනතාවගේ පරිහරණය සඳහා මුද්‍රණය කළ යුතුයයිද ඔබතුමාට යෝජනා කිරීමට මේ අවස්ථාවක් කරගනි. එමෙන්ම කොමිසමට අදාළ සාක්ෂි සහිත වෙළුම් 28ක් ඉදිරියේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අදහස් කරමි. මාතෘභූමිය දරා සිටින මෙම මහා හෘද සාක්ෂි බර සම්පූර්ණයෙන්ම නිදහස් කිරීම වෙනුවෙන් යුක්ති හා සාධාරණත්වය වෙනුවෙන් කටයුතු කරන සෑම කෙනාටම ආරාධනා කරමින් මගේ කතාව අවසන් කරමි. බොහොම ස්තුතියි ගරු කතානායක.